ඔයාලා හිතනවාද අපි පාවිච්චි කරන ෆෝන් එකකින් අපිට අපේ ස්ටේටස් එක මේන්ටේන් කරන්න පුළුවන්ද කියලා? ඇත්තටම කිව්වොත් අද කාලේ වගේ මීට අවුරුදු 25කට කලින් ලෝකයේ හිටපු ප්‍රබලයෝ තමන්ගේ ස්ටේටස් එක මේන්ටේන් කරන්න තමන් පාවිච්චි කරපු ෆෝන් එක යූස් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අද කාලේ අපි නමක්වත් අහලා නැති සහ අපිට ඇහෙන්නේවත් නැති සමාගමක් විච්ච BlackBerry සමාගම ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි දැන් බලමු BlackBerry සමාගමේ ඉතිහාසය ගැන. BlackBerry සමාගම 1984 මයික් ලසරඩිස් සහ ඩග්ලස් ෆ්‍රෙගින් කියන කුඩා කාලේ හිටපු යාළුවෝ දෙන්න එකතු වෙලා තමයි කැනඩාවේදී පටන් ගන්නෙ. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ මේ BlackBerry සමාගම ස්ථාපිත කළේ Researching Motion RIM කියන නමෙන් තමයි කැනඩාවේදී මේගොල්ලෝ මේ සමාගම ඉස්සෙල්ලම ආරම්භ කළේ. මේ ඩග්ලස් සහ මයික් එකතු වෙලා පටන් ගත්ත Researching Motion කියන සමාගම ඇත්තටම මුලින්ම මොබයිල් ෆෝන්ස් හදන්න ආපු සමාගමක් නෙමෙයි. මේක මුලින්ම කළේ වයර්ලස් ටෙක්නොලොජීස් උත් එක්ක වැඩ කරපු එක. කොහොම හරි මේ සමාගමට 1992 තවත් පුද්ගලයෙක් ෆයිනෑන්ෂල් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ජොයින් වෙනවා. ඒ තමයි ජිම් බල්සලේ කියලා කියන්නේ. මෙයා ඇත්තටම මේ සමාගමට ජොයින් වුණේ එයාගේ ඒ කාලේ තිබ්බ ගෙදර මෝගේජ් කරලා $1,25,000ක් සමාගමට ඉන්වෙස්ට් කළා. කොහොම හරි මේගොල්ලෝ එකතු වෙලා ඊට පස්සේ 1999 දී ලෝකයට පළවෙනි BlackBerry ෆෝන් එක එලි දක්වනවා. ඒ තමයි BlackBerry 850. 1999 වගේ කාලෙක මිනිසුන්ට ඊමේල් එකක් බලන්න ඇත්තට මේගොල්ලන්ගේ ලැප්ටොප් එක එහෙම නැත්නම් කම්පියුටර් එකක් වගේ දෙයක් ඕනේ වුණා. හැබැයි මෙන්න මේක ඇඩ්වාන්ටේජ් එකක් කරගෙන තමයි 1999 දී BlackBerry සමාගම මේගොල්ලන්ගේ BlackBerry 850 එක ලෝකෙට දාන්න ලොකු විප්ලවයක් කළා instant push email කියන තාක්ෂණය භාවිතා කරමින්. ඉතින් ඇත්තටම මේකෙන් උනේ ඒගොල්ලන්ගේ ෆෝන් එකේ ගොඩාක් ඒ කාලේ තිබ්බ ෆෝන්ස් එක්ක අපි කම්පෙයාර් කරලා බැලුවොත් security එක ඒ වගේම data භාවිතය ඊට අමතරව ගත්තොත් ඒවවල battery health එක BlackBerry 850 කියන ෆෝන් එකේ අනිත් ෆෝන් වලට සාපේක්ෂව ගොඩාක් හොඳ මට්ටමකම තිබ්බා. ඉතින් මේ BlackBerry 850 කියන ෆෝන් එක මාකට් එකට ගියේ email in your pocket කියන concept එකේ. ඒ වගේම මේගොල්ලෝ මේ හඳුන්වලා දුන්නු BlackBerry 850 කියන ෆෝන් එකේ තිබ්බ physical keyboard එකත් ඒ කාලේ තිබ්බ අනිත් ෆෝන්ස් අතර මේගොල්ලන්ට හොඳ unique identity එකක් මාකට් එකේ හදලා දෙන්න පුළුවන්කමක් ඇති වුණා. ඒ වගේම BlackBerry හරහා හඳුන්වලා දුන්නු BBM BlackBerry Messenger කියන chat app එක ලෝකයේ ප්‍රබලයින් අතර මේ BlackBerry ෆෝන් එක තව ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වුණා. කොටින්ම කිව්වොත් ලෝකයේ හිටපු ප්‍රධාන පෙළේ සමාගම් තමන්ගේ සේවකීන්ට පවා අරන් දුන්නේ BlackBerry. මේකත් එක්ක BlackBerry සමාගමට පුළුවන් වුණා ලෝකයේ මොනෝපොලි එකක් බවට පත් වෙන්න. හැබැයි 2007 ජනවාරි 9 වෙනිදා මේ හැමදේම වෙනස් වුණා. ඒ තමයි ස්ටීව් ජොබ්ස් පළවෙනි පාරට Apple එකෙන් ආපු iPhone එක සමාජයට එළි දක්වපු දවස. Apple එකෙන් මේ iPhone එක මාකට් එකට දාන්න කලින් Nokia සහ LG වගේ සමාගම් වලින් touch screen තියෙන phones මාකට් එකේ තිබ්බා. හැබැයි BlackBerry එකේ තිබ්බ මේ මොනෝපොලි එක කැඩුනේ Apple එකෙන් එළියට දැම්ම මේ touch screen එක තියෙන iPhone එක නිසා. ඇත්තටම මේක එළි දක්වුවාට පස්සේ BlackBerry සමාගමේ හිටපු අයිතිකාරයෝ කලබල වුණාද නැහැ. ඒගොල්ලෝ hina වුණා. ඒගොල්ලෝ හිතුවා ඇත්තටම මේකට මිනිස්සු කැමති වෙන එකක් නෑ. touch screen එක ඔච්චර ලොකු එකක් තියෙන නිසා ඉක්මනට බැටරි බහින්න පුළුවන්. ඒ වගේ මේවා වලට use වෙන ඉන්ටර්නෙට් data ප්‍රමාණය වැඩි වෙන නිසා ටෙලිකොම් කම්පැනිස් වලින් මේකට ඉඩ දෙන එකක් නෑ. ඔන්න ඔය වගේ දේවල් තමයි මේගොල්ලෝ කල්පනා කළේ. මෙහෙම හිතුවට BlackBerry සමාගම මිනිස්සු මේ iPhone එක වෙනස්ම විදියකට තමයි භාවිතා කළේ. කොටින්ම කිව්වොත් ටෙලිකොම් කම්පැනිස් වලින් පවා ඒගොල්ලන්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ iPhones වලට ඌමනා විදියට ඒගොල්ලෝ වෙනස් කරන්න පටන් ගත්තා. ඒ වගේම මිනිස්සු ඉස්සර ඊමේල් එකක් යවන්න chat කරන්න භාවිතා කරපු ෆෝන් එක දැන් මිනි කම්පියුටර් එකක් විදියට වීඩියෝස් බලන්න, ගේම්ස් ගහන්න, සින්දු අහන්න ඔය වගේ හැම දෙයකම මේ iPhone එක පාවිච්චි කරලා යොමු වෙන්න ඒගොල්ලෝ පෙළඹුණා. මේ iPhone එකයි ඊට පස්සේ ටික කාලයකට පස්සේ Android phones ආවට පස්සේ තමයි මේ BlackBerry සමාගම ඇත්තටම කලබල වෙන්න පටන් ගත්තේ. මේකත් එක්ක කලබල වෙච්ච BlackBerry 2008 දී ඒගොල්ලන්ගේ පළවෙනි touch screen phone එක ලෝකයට හඳුන්වලා දුන්නා. හැබැයි මේගොල්ලෝ හිතපු විදිහට ඒක මිනිස්සු බාරගත්තේ නැහැ. ඒක ගොඩාක් failures තිබ්බ phone එකක් බවට පත් වෙලා මිනිස්සු මේ phones return කරන්න පටන් ගත්තා. ඒකෙන් මේගොල්ලන්ට ඩොලර් මිලියන ගානක පාඩුවක් වුණා. 2009 සහ 2010 කියන කාල වකවානුවේ BlackBerry සමාගම ඒගොල්ලන්ගේ BBM BlackBerry Messenger එක iOS සහ Android වලට දුන්නා නම් අද වෙද්දී අපිට WhatsApp කියන නම අහන්න නැති වෙන්න තිබ්බා. හැබැයි මේගොල්ලෝ එහෙම කළේ නෑ. හේතුව මේගොල්ලෝ හිතුවා එතකොට මිනිස්සු BlackBerry phones ගන්නේ නැති වෙයි කියලා. මෙන්න මේ හේතුව නිසා මේගොල්ලෝ මේ ගත්තු ආත්මාර්ථකාමී තීරණය නිසා අද වෙද්දී WhatsApp කියන නම අපි හැමෝම අතර ප්‍රචලිත වෙලා තියෙනවා.
ඒ වගේම BlackBerry සමාගමට ඒගොල්ලන්ගේ තිබ්බ Java operating system එක මේ පරණ Java operating system එක ඒගොල්ලන්ට අලුත් මුහුණුවරකට ගේන්න අවුරුදු 6ක් ගත වුණා. ඒතකොට මේගොල්ලෝ අලුතෙන් ඒගොල්ලන්ගේ operating system එකක් හඳුන්වලා දෙtti වර්ෂ 2013 වගේ වුණා. ඒතකොට මේ වෙද්දී ගොඩාක් app developersලා Facebook, Instagram, YouTube මේ වගේ කට්ටිය Android, iOS වලට ගිහින් ඉවරයි. එතකොට BlackBerry සමාගමට ෆෝන් එක තිබ්බට ෆෝන් එකට දාන්න apps ඉතුරු වෙලා තිබ්බේ නැහැ. මේ හැමදේමත් එක්ක මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි dual CEO පාලනය. ඒ කියන්නේ ජිම් සහ මයික් කියන දෙන්න දෙපැත්තක තමයි බිස්නස් එකේ හිටියේ. මයික් හાર્ඩ්වෙයාර් පැත්ත බලද්දී ජිම් බැලුවේ සේල්ස් පැත්ත. මේගොල්ලෝ රටවල් දෙකක ඉඳලා තමයි මේ විශාල සමාගම පාලනය ඒගොල්ලන් කළේ. එතකොට එහෙම කරද්දී මේගොල්ලන්ගේ මේ කම්පැනි එකේ තියෙන දේවල් බලනවට අමතරව ඒගොල්ලන්ගේ පර්සනලි තිබ්බ ආශාවල් පැත්තටත් ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙලා තිබ්බා. එතකොට මෙතනදී උනේ මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කම්පිටිටර්ස්ලව ස්ටඩි කළෙත් නෑ. ඊට අමතරව ඒගොල්ලන්ගේ බිස්නස් එකේ ඔපරේෂනල් තියෙන ඒ ගැටලුකාරී තත්ත්වත් ඒගොල්ලන්ට අඳුනගන්න වෙලාවක් ඇත්තටම තිබ්බේ නැහැ. ඉතින් මේ හේතුත් එක්ක BlackBerry සමාගම සම්පූර්ණයෙන් නැති වුණාද? ෆෝන් හදන එක නතර වෙලා ගියාද? නෑ. BlackBerry සමාගම ෆෝන් හදන එක නතර කළත් ඒගොල්ලන්ගේ BlackBerry සමාගම ඒගොල්ලෝ නැති වෙන්න දුන්නේ නැහැ. ඉතින් අපි පාරේ දකින Toyota, BMW, Mercedes-Benz, Ford, Audi වගේ වාහන මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක dashboards, digital cockpits, ඒ වගේම autonomous driving safety කියන මේ හැම එකක් ඇතුළෙම ආරක්ෂිතව දිව වෙන්නේ BlackBerry සමාගමේ softwares. ඒ වගේම මේ BlackBerry සමාගම highly secured communication systems, government ඒ වගේම defense organizations වලට develop කරලා තියෙනවා. ඉතින් ඇත්තටම BlackBerry සමාගම අද වෙද්දී ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා cyber security ඒ වගේම automotive IoT softwares develop කරන giant කෙනෙක් බවට අද වෙද්දී පත් වෙලා තියෙනවා. ඉතින් මේ BlackBerry සමාගම එක්ක තියෙන කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? ඇත්තම කිව්වොත් ලෝකයේ ඉස්සරහට යද්දී වෙනස් වෙද්දී ඒ විදියට අපේ තියෙන කම්පැනි එකත් අපි වෙනස් කරගන්න හිතුවේ නැත්තම් අපි ඒක කාලයට ඉඩ දුන්නොත් එහෙම නැත්තම් අපි ඒකට අකමැති වුණොත් අපි ඒකට ලැජ්ජ වුණොත් අපිට වෙන්නේ කාලය විසින් අපිව අමතක කිරීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ තැනට යන්නේ නැතුව හරි ඩිසිෂන් එක හරි වෙලාවට අරගෙන හරි විදියට එක්සිකියුට් කරන්න ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත් මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක ශේෂ්ත්‍රයේ ප්‍රබලයක් වෙන්න පුළුවන්. ඒ හැමෝම මතකයේ තබා ගත යුතුයි. ඉතින් ඔයත් පාවිච්චි කරපු හරි ඔයා පාවිච්චි කරන්න ආසාවෙන් තිබ්බ BlackBerry ෆෝන් එකක් තිබ්බනම් ඒ මොකක්ද? ඒ වගේම කවදා හරි ගන්න ආසාවක් තිබ්බ BlackBerry ෆෝන් එකක් තිබ්බනම් ඒ මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.